මිනසන් කොනිචිවා. අද අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ ජපන් විභාග සඳහා අවශ්‍ය වන හා ජපන් කතා කිරීමේදී අවශ්‍ය වන ජපන් ව්‍යාකරණවල ඇතුළත් කොරේ, සොරේ, අරේ, දොරේ යන සර්වනාම පද පිළිබඳවයි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ජපන් භාෂාවෙන් යම් ස්ථානයක්, යම් දෙයක්, යම් පුද්ගලයෙක් හෝ යම් දිශාවක් පිළිබඳව පැහැදිලි කිරීමට භාවිතා කරනු ලබන පද සර්වනාම පද ලෙස හඳුන්වයි. ජපන් භාෂාවෙන් කෝ සෝ ආ දෝ කොතොබා ලෙස හඳුන්වයි. ඒ කියන්නේ ජපන් භාෂාවේ ස්ථානයක්, පුද්ගලයෙක්, දෙයක් හෝ දිශාවක් හඳුන්වන්න විවිධ පද පාවිච්චි කරනවා. මේ පදවලට පොදුවේ සර්වනාම පද කියලා හඳුන්වනවා. මේවාට තමයි ජපන් භාෂාවෙන් කෝ සෝ ආදෝ කොතොබා කියලා කියන්නේ. ඊළඟ කරුණ තමයි සර්වනාම පද පටන් ගන්න මුල් අකුර තමයි කෝ සෝ ආදෝ කියලා කියන්නේ. ඒවායින් තමයි මේ සර්වනාම පද හැදෙන්නේ. ඒ වගේම මම මෙහි සඳහන් නොකලත් තවත් එක් කරුණක් තමයි සර්වනාම පද ජපන් භාෂාවේ pointing words උපකාරක පද ලෙසත් හඳුන්වනු ලබනවා. එහෙනම් අපි බලමු කෝ සෝ ආදෝ අක්ෂර වලින් කියවෙන තේරුම මොකක්ද කියලා. කෝ ශබ්දය තමන්ට හෙවත් කතා කරන්නාට සමීපයේ ඇති දේවල් විස්තර කිරීමට තමයි මේ කෝ අක්ෂරය භාවිතා කරන්නේ. සෝ ශබ්දය තමන්ට හෙවත් සවන් දෙන්නාට මතක් දුරින් නැති දේවල් විස්තර කරන්න තමයි මේ සෝ අක්ෂරය භාවිතා කරන්නේ. ආ ශබ්දය තමන්ට හෙවත් සවන් දෙන්නාත් කතා කරන්නාත් දෙදෙනාටම ඇතින් නැති දේවල් විස්තර කරන්න තමයි මේ ආක්ෂරය යොදාගන්නේ. දෝ ශබ්දය කිසියම් හෝ ප්‍රශ්නයක් ඇසීමට තමයි මේ දෝ අක්ෂරය යොදාගන්නේ. එහෙනම් අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ කොරේ, සොරේ, අරේ, දොරේ කියලා කියන්නේ මොනවද කියලා. කොරේ, සොරේ, අරේ, දොරේ යන වචන ජපන් භාෂාවේ සර්වනාම පද ලෙස හඳුන්වනු ලබනවා. ඒ කියන්නේ මේ ජපන් භාෂාවේ සර්වනාම පද කියලා හඳුන්වන්නේ කොරේ, සොරේ, අරේ, දොරේ යන වචනවලට. එහෙමනම් අපි බලමු මේ කොරේ, සොරේ, අරේ, දොරේ යන වචන මොන වගේ අවස්ථාවන් වලදීද යොදාගන්නේ කියලා. මෙම කොරේ, සොරේ, අරේ, දොරේ යන වචන අප්‍රාණවාචී නොහොත් පණ නැති නාමපදේ නම් යම්කිසි ද්‍රව්‍යයක් හෝ පදයක් සමග පමණක් යොදයි. එම කාරණාවෙන් අදහස් කරන්නේ මේ කොරේ, සොරේ, අරේ, දොරේ යන සර්වනාම පද යොදාගන්නේ ඕනෑම අප්‍රාණවාචී එහෙමත් නැත්තම් පණ නැති දේවල් සමග පමණක් බවයි. එහෙනම් අපි දැන් බලමු මොනවාද මේ කොරේ, සොරේ, අරේ, දොරේ යන වචනවල තේරුම් කියලා. කොරේ මේක මේවා. සොරේ ඕක ඕවා. එහෙමත් නැත්තම් ඒක ඒවා. අරේ අරක අරවා. දොරේ කෝකද කොයි එකද. ඊළඟට අපි දැන් කතා කරන්නේ මෙම කොරේ, සොරේ, අරේ, දොරේ යන වචන වාක්‍ය නිර්මාණය කිරීමේදී යොදා ගන්නා ආකාරය පිළිබඳවයි. කොරේ, සොරේ, අරේ යන වචන යොදා වාක්‍ය නිර්මාණය කිරීමේදී මෙම උපකාරක පදවලට පසුව වා නිපාතය යොදනු ලබයි. ඒ කියන්නේ වාක්‍යයක කොරේ, සොරේ, අරේ යන වචනවලට පසුව වා නිපාතය තමයි යොදාගන්නේ. කොරේවා, සොරේවා, අරේවා අන්න ඒ විදිහට. ඒ වගේම තමයි දොරේ යන පදය යොදා වාක්‍ය නිර්මාණය කිරීමේදී මෙම පදයට පසු ගා නිපාතය යොදනු ලබයි. ඒ කියන්නේ වාක්‍යයක කිසියම් වූ ස්ථානයක දොරේ යන පදය තිබුණොත් දොරේ යන පදයට පසුව ගා නිපාතය තමයි යෙදෙන්නේ. දොරේ ගා අන්න ඒ විදිහට. මේ තියෙන්නේ වාක්‍ය නිර්මාණයේදී මෙම වචන යෙදෙන විදිහ ඉතාමත් සරලව සාරාංශයක් විදිහට පෙන්වා දීලා. මුලින්ම පෙන්වා දීලා තියෙනවා වාක්‍ය නිර්මාණය කිරීමේදී කොරේ, සොරේ, අරේ යන වචන යෙදෙන විදිහ.
මුලින්ම තියෙන්නේ කොරේ සොරේ අරේ. ඊට පස්සේ තමයි වානිපාතය යෙදිලා තියෙන්නේ. වානිපාතයට පස්සේ තමයි නාම පදය noun. ඊට පස්සේ this කියන්නේ වේ. මේ විදිහට වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි උදාහරණයකින් බලමු. කොරේවා හොන්දෙස් මේක පොතක් වේ. සොරේවා හොන්දෙස් ඒක පොතක් වේ. අරේවා හොන්දෙස් අරක පොතක් වේ. අන්න ඒ විදිහට තමයි මේවල තේරුම එන්නේ. අපි දැන් කතා කරන්නේ දොරේ යන සර්වනාම පදය කොහොමද වාක්‍යයක යෙදෙන්නේ කියලා. මුලින්ම අපිට පෙන්වා දීලා තියෙනවා දොරේ යන සර්වනාම පදේ. ඊට පස්සේ තමයි තියෙන්නේ ගානිපාතය. ඊළඟට noun නාම පදය. ඊට පස්සේ දෙස්කා මේක ප්‍රශ්නයක් ඇසීමට යොදා ගන්න සර්වනාම පදයක් නිසා තමයි දෙස්කා කියලා තියෙන්නේ. ඉතින් අපි කලින් වගේම උදාහරණයක් අරගෙන බලමු මේ දොරේ කියන වචනය වාක්‍යයක කොහොමද යෙදෙන්නේ කියලා. අපි කලින් ගත්ත උදාහරණයම ගමු. දොරේගා හොන්දෙස්කා දොරේගා හොන්දෙස්කා කෝකද පොත. අන්න ඒ විදිහට තමයි කොරේ සොරේ අරේ දොරේ යන සර්වනාම පද වාක්‍යයක යෙදෙන්නේ. එහෙනම් අපි අද ඉගෙන ගත්ත මේ සර්වනාම පද එකිනෙකට අදාළ උදාහරණ කිහිපයක් සාකච්ඡා කරමු. මුලින්ම අපි කොරේ යන සර්වනාම පදයට අදාළ උදාහරණ කිහිපයක් බලමු. පළවෙනි උදාහරණය තමයි කොරේවා හොන්දෙස්. කොරේවා හොන්දෙස් මේක පොතක් වේ. දෙවෙනි උදාහරණය තමයි කොරේවා කබන්දෙස්. කොරේවා කබන්දෙස් මේක බෑගයක් වේ. තුන්වෙනි උදාහරණය තමයි කොරේවා කුත්සුදෙස්. කොරේවා කුත්සුදෙස් මේක සපත්තුවක් වේ. හතරවෙනි උදාහරණය තමයි කොරේවා කබින්දෙස්. කොරේවා කබින්දෙස් මේක මල් බඳුනක් වේ. පස්වෙනි උදාහරණය තමයි කොරේවා නන්දෙස්කා. කොරේවා නන්දෙස්කා මේක මොකක් වේද? ඊළඟට අපි බලමු සොරේ යන සර්වනාම පදයට අදාළ උදාහරණ කිහිපයක්. පළවෙනි උදාහරණය තමයි සොරේවා එම්පිත්සු දෙස්. සොරේවා එම්පිත්සු දෙස් ඕක පැන්සලක් වේ. දෙවැනි උදාහරණය තමයි සොරේවා දෙන්වා දෙස්. සොරේවා දෙන්වා දෙස් ඕක දුරකථනයක් වේ. තුන්වෙනි උදාහරණය තමයි සොරේවා කසාදෙස්. සොරේවා කසාදෙස් ඒක උඩයක් වේ. හතරවෙනි උදාහරණය තමයි සොරේවා තොකෙයිදෙස්. සොරේවා තොකෙයිදෙස් ඒක ඔරලෝසුවක් වේ. පස්වෙනි උදාහරණය තමයි සොරේවා නන්දෙස්කා. සොරේවා නන්දෙස්කා ඕක මොකක්ද? එහෙමත් නැතිනම් ඒක මොකක්ද? තුන්වෙනියට කතා කරන්න සූදානම් වෙන්නේ අරේ යන සර්වනාම පදයට අදාළ උදාහරණ කීපයක් ගැනයි. පළවෙනි උදාහරණය තමයි අරේවා කමෙරාදෙස්. අරේවා කමෙරාදෙස් අරක කැමරාව වේ. දෙවැනි උදාහරණය තමයි අරේවා චොකරේතෝ දෙස්. අරේවා චොකොරේතෝ දෙස් අරක චොකලට් එකක් වේ. තුන්වෙනි උදාහරණය තමයි අරේවා තෙරෙබි දෙස්. අරේවා තෙරෙබි දෙස් අරක රූපවාහිනිය වේ. හතරවෙනි උදාහරණය තමයි අරේවා ෂින්බුන් දෙස්. අරේවා ෂින්බුන් දෙස් අරක පත්තරයක් වේ. පස්වෙනි උදාහරණය තමයි අරේවා නන්දෙස්කා. අරේවා නන්දෙස්කා අරක මොකක්ද? අපි අවසාන වශයෙන් කතා කරන්න සූදානම් වෙන්නේ දොරේ යන සර්වනාම පදයට අදාළ උදාහරණ කීපයක් පිළිබඳවයි.
පළවෙනි උදාහරණය තමයි දොරේගා මේෂි දෙස්කා දොරේගා මේෂි දෙස්කා කෝකද බිස්නස් කාඩ් එක. දෙවෙනි උදාහරණය තමයි දොරේගා කගි දෙස්කා දොරේගා කගි දෙස්කා කෝකද යතුර. තුන්වෙනි උදාහරණය තමයි කබන්වා දොරෙ දෙස්කා කබන්වා දොරෙ දෙස්කා බෑග් එක කෝකද. හතරවෙනි උදාහරණය තමයි හොන්වා දොරෙ දෙස්කා හොන්වා දොරෙ දෙස්කා පොත කෝකද. පස්වෙනි උදාහරණය තමයි දොරෙ දෙස්කා කෝකද. එහෙනම් තවත් වැදගත් අලුත් වීඩියෝ එකකින් හමු වීමට බලාපොරොත්තු වෙන්න. අදට ගිහින් එන්නම්. සයෝනරා.